ඔයගොල්ලන්ටත් වෙලා තියෙනවද ඔයගොල්ලන්ගේ Toyota වාහනේ ස්ටාර්ට් කරාම wrench light එක ඒ කියන්නේ maintenance required light එක මෙහෙම 5 පාරක් පත්තු වෙනවා. මේක error එකක් නෙවෙයි මේක reset කරන්න ඕනේ light එකක්. ඉතින් අපි අද වண்டிය නඩත්තුව segment එකෙන් බලමු මේ Toyota maintenance required light එක reset කරන්නේ කොහොමද කියලා. මේ maintenance required light එක error එකක් නෙවෙයි ඒක අපිට නිකන් reminder එකක් මේ අපේ service එක ළඟයි කියලා. ඉතින් මගේ කාර් එකේ service එක කරේ පෙරේදා ඒ කියන්නේ මේ technician ට අමතක වෙලා තියෙනවා මේ light එක reset කරන්න. ඉතින් අපි බලමු අද කොහොමද අපි මේ maintenance required light එක reset කරන්නේ කියලා. මුලින්ම අපි මේ auto trip කියන knob එක වගේ gauge cluster එකේ auto trip කියන knob එක බලන්න. ඒක එකපාරක් press කරාම trip computer A එකට යනවා. අර A අකුර display වුණාම ඔයා ඉන්නේ trip computer A එකේ. දැන් ඔය A එකට ගෙනල්ලා අපි වාහනේ shut කරමු. හරි. engine එක off කරාට පස්සේ ඒ auto trip කියන knob එකම ඔබාගෙන ඉන්න. ඔබාගෙන ඉඳලා ඔයාගේ වාහනේ ignition එකට ගේන. ඒ කියන්නේ brake එක පාගන්නේ නැතුව engine start stop එක දෙපාරක් ඔබන්න. එතකොට එනවා අපේ ignition on කියන status එකට. මේ වෙද්දිම ඔයා odometer එක ඔබාගෙනම ඉන්න ඕනේ. එතකොට මේ ඒ වෙලාවේ දැන් ඔයාලට පේනවා මේ wrench icon එක flash වෙනවා. ඒ කියන්නේ flash වුණාට පස්සේ ඒ කියන්නේ light එක reset වුණා කියලා. අපි කාර් එකට කියනවා අපි service එක කරලා තියෙන්නේ දැන් වැඩේ හරි කියලා. ඉතින් අපි ආයි start කරලා බලමු මේ light එක reset වුණාද කියලා බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා light එක reset වෙලා ආයි ඒ maintenance icon එක ආයි එන්නේ නැහැ. ඉතින් මේ වගේ පොඩි repairs garage එකට නොගින් ඔයාම කරගන්න ඉගෙන ගන්න කැමති නම් වண்டிය channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.